මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට චිකන් බර්ගර් එකක් හදාගන්න. මේ ගන්න චිකන් බ්‍රෙස්ට් එක මේ විදිහට ඕපන් කරනවා. ඕපන් කරලා ඔක මැරිනේෂන් එකට දාන්න. මැරිනේෂන් එකේ මස්ටර්ඩ්, ඔයිල්, ක්‍රෂ් පෙපර්, සොල්වර්, තයිම්. අපි මේක මැරිනේට් කරගන්නවා මේ ආකාරයට. දාලා ඉවරලා මැරිනේට් කරගත්තු චිකන් එක අපි යන්නේ කුක් කරන්න ග්‍රිල් එකේ. මේ විදිහට පෑන් එක රත් කරගත්තාට පස්සේ අපි චිකන් එක ඉස්සෙල්ලා කුක් කරනවා. ඉස්සෙල්ලාම දාන්නේ අපි ස්කින් එක පැත්ත ග්‍රිල් එකට දානවා. දාලා චිකන් එක දානවා කුක් වෙනවා. මේ විදිහට චිකන් එක හොඳට කුක් වෙන්න ඕනේ. ග්‍රිල් එකේ පැත්ත දාලා මේ වාගේ ටෝස්ට් කරගත්තු බ්‍රෙඩ් එකට දැන් දානවා සෝස්. ඊළඟට වෙන්නේ තක්කාලි සෝස්, මයොනීස්, සෝල්ට් පෙපර්. ඊට පස්සේ මේ අපිට ලෙටියුස් එකක් තියලා තක්කාලි පිට දිනවා. කැරමලයිස් කරගත්තු අනියන් ටිකක් තියෙනවා. දැන් චිකන් එක කරලා ඉවරයි. හොඳට ග්‍රිල් වෙලා තියෙනවා. පානපත් and the tender inside juicy. This chicken එක දැන් ලෑස්ති. මේක චිකන් එක තොන් එකක් ආකාරයෙන් දාන බර්ගර් එකේ ඊට සයිස් කරගත්තු චීස් එකක් ඒකෙන් කියලා අපේ බර්ගර් එක ලෑස්ති. එයාගෙන ග්‍රිල් චිකන් බර්ගර් එක ready වෙනවා. සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් දාලා සර්ව් කරනවා මේ වගේ බර්ගර් එකක්.